සුබ දවසක් ඔයාලා හැමෝටම. සතියේ දිනවල රාත්‍රී 8ට සිරස ටීවී ඔස්සේ විකාශනය වන ආලේ ටෙලිඩ්‍රාම එක ඔයත් නරඹනව නේද? ඒක ඇත්තටම හරිම ලස්සන කතාවක්. ඔයත් තාම බලන්න පටන් ගත්තේ නැත්නම් ඔන්න අදම බලන්න පටන් ගන්න. මම කතාව කෙටියෙන් විස්තර කරන්නම්කෝ. මේ ඉන්නේ අරවින්ද රත්නායකගේ ෆැමිලි එක. ඒගොල්ලෝ හරිම ආදරයෙන් ජීවත් වෙනවා. අරවින්ද රත්නායකගේ පුතා තමා සහේන්. දුව සහේලි. සහේන් හැඩට ලස්සනට හිටියට එච්චර හොඳ චරිතයක් නන් නෙවෙයි. දකින කෙල්ලගේ පස්සෙන් ගෙහින් යාළු කරගන්නවා. ඒගොල්ලෝ අනාථ කරලා අතෑරලා දානවා. ඉතින් මේ ඉන්නේ රන්හොටිගේ දුව ෂෙනායා. එයාව අතරමං කරලා දාලා ගියාට පස්සේ එයාට පිස්සු හැදෙනවා. ඉතින් මේ කතාවේ දුෂ්ටයාගේ චරිතය රංගපාන මේ රන්හොටි කියන්නේ මේ ෂෙනායාගේ තාත්තා. ඇත්තටම අපිට එයා දුෂ්ටයෙක් වගේ පෙනුනත් ඒ මනුස්සයා තමන්ගේ දුවට සහ පවුලට වෙච්ච අසාධාරණ වෙනුවෙන් කරන පරිගැනීම තමයි මේ කතාවේ තියෙන්නේ. එයාගේ වයිෆ් මැරෙනවා මේ දුවට පිස්සු හැදුන නිසා. ඉතින් ඒ දේවලුත් එක්ක තමා එයා පරිගන්නේ. ඉතින් සහේලි යාළු වෙලා ඉන්නේ නවිත් එක්ක. නවිත් කියන්නේ සහෙන්ගේ හොඳම යාළුවා. එයත් කලින් කෙල්ලෝ පස්සේ ගියපු කෙනෙක් තමයි. ඉතින් එයාලා නිතරම ගෙස්ට් එකක් තියෙනවා. ඒකට එක කෙල්ලොත් එක්ක යනවා. ඉතින් ඕක දන්න රන්හොටි දවසක් මේකේ කැමරා හයි කරලා තියෙනවා. ඉතින් එයාගේ පරිගැනීමට හොඳම අවස්ථාවක් විදියට දවසක් සහෙන් සහේලිත් එක්කත් මේ ගෙස්ට් එකට යනවා. ඉතින් එයා ඒක අරවින්ද රත්නායක කියන්නේ මෙයාගේ තාත්තනේ. තාත්තගේ අතටම මාට්ටු කරලා දීලා මේ වීඩියෝ එකකුත් එයාගේ අතට ගන්නවා. මේ හැමදේම කරන්නේ සහේන්ගේ පවුලෙන් පරිගන්න. මොකද එයාගේ දුවට වෙච්ච අසාධාරණයට එයාට ඕන මුළු පවුලෙම පරිගන්න. හැබැයි සහේන්ගෙන් පරිගත්තට කමක් නැහැ. ඒත් එයාගේ නංගිගෙන් පරිගන්න එක අසාධාරණයි. ඒත් මේ රන්හොටි මුළු පවුලෙම පරිගන්නවා. ඉතින් මේ වීඩියෝ එක තියාගෙන එයා ඒක සහේලිටයි නවිතයි වෙන වෙනම ෆෝන්ස් වලට යවනවා. ඉතින් මේකට ගොඩක් බය වෙන සහේලි එයාගේ ජීවිතේ නැති කරගන්නත් තීරණය කරනවා. අන්තිමට තාත්තගේ අතට මේ දේවල් මාට්ටු වෙලා තාත්තා කතා කරන්නේ ජීවිතේ නැති කරගන්නත් ගියාට පස්සේ තමයි අන්තිමට මේ ගොල්ලෝ ආයෙමත් තාත්තා සමාව දීලා සහේලියයි යථා තත්ත්වයට ගන්න උත්සාහ කරන්නේ. අන්තිමට ඒගොල්ලෝ තීරණය කරනවා සහේලිව රට යවන්න. හැබැයි ඒ ගමනට නම් රන්හොටි කැමති වෙන්නේ නැහැ. මොකද එයාට ඕන සහේලිව ලංකාවේ තියාගෙන එයාගේ මුළු පවුලෙම පරිගන්න. හරි. අපි දැන් බලමුකෝ සහේන් ගැන. සහේන් කියන්නේ හතර වටේම කෙල්ලොත් එක්ක යාළු වෙලා ඉන්න කොල්ලෙක්. මෙයා මේ එකම සැරේ කෙල්ලෝ 4 දෙනෙක් එක්ක යාළු වෙලා ලව් කරලා මේ ඒගොල්ලන්ට මාට්ටු වෙලා ඒගොල්ලන්ගෙන් ගුටි කනවා. ඒගොල්ලෝ ඔක්කොම ප්ලෑන් කරලා මේ විදිහට එකතු කරන්නේ රන්දාරා. රන්දාරා කියන්නේ රන්හොටිගේ දාපු ගර්ල් කෙනෙක්. මේ විදිහට මේගොල්ලෝ ප්ලෑන් කරලා මෙයාට ගහලා ඒ ගහන ඒවායි වීඩියෝ එකකුත් රන්දාරා අරගන්නවා. ඒක රන්හොටිටත් දෙනවා. රන්හොටි ඒක එයාට ඕන විදිහට යූස් කරනවා. ඉතින් මේ පවුලේ තිබිච්ච සමගිය ආදරය ඒ ඔක්කොම නැති කරලා දාන්න රන්හොටි සමත් වෙනවා. ඉතින් මේ හැම ප්‍රශ්න කරදරයක්ම මැද්දේ තාත්තට ඔළුව උස්සන්නවත් බැරි වෙන ගානට ඔෆිස් එකෙත් ප්‍රශ්න ගොඩක් එනවා. මිනිසුන්ට මූණ දෙන්න බැරි වෙනවා. ඔෆිස් එකේ හැමෝටම මේ පුතාගේ අරගත්ත වීඩියෝ එක හැමෝගෙම ෆෝන්ස් වලට යවනවා. අන්තිමට තාත්තා ගෙදර ඇවිල්ලා සහෙන්ගෙන් ඒ දේවල් අහලා එයාට හොඳටම ගහනවා. අන්තිමට එයාගේ බයික් එකත් විකුණනවා. එයාගේ බාප්පා. අන්තිමට එයා එයාගේ සල්ලි වලින් අලුත් බයික් එකක් ගන්නවා. එයාගේ වැරදි ඔක්කොම තේරුම් ගන්නවා. සහෙන් මේ හැමදේම ෂෙයා කරගන්නේ මේලිත් එක්ක. ඉතින් මේලි පොරොන්දු වෙනවා එයාගේ අලුත්ම ආදරයට ඔයා අවංකව ආදරය කරනවා නම් එයාව කොහොම හරි ඔයාට ලබා ගන්න උදව් කරනවා කියලා. මේ අතරෙදි තමයි සහෙන්ට කෝල් එකක් එන්නේ එයාගේ යාළුවෙක්ගෙන්. සහේලි නවිත් එක්ක
පාරේ ඉන්නව දැක්කා කියලා. ඉතින් සහේන් ඉක්මනට මේ නැගිරලා යන්න හදන්නේ. ඒ දෙන්නා අතටම අල්ලගන්න. දැන් මේ මේලි කෝල් කරලා සහේලිට කිව්වොත් කියලා මේලිගේ ෆෝන් එකත් මෙයා අරගන්නවා. ඊට පස්සේ මෙයා බයික් එකට නැගලා ඉක්මනටම යන්නේ සහේලිවයි නවිත්වයි දෙන්නම අතට අල්ලගන්න. කිව්වා වගේම ඒ දෙන්නව හරියටම අල්ලගන්න එයාට පුළුවන් වෙනවා. අයියව දැක්කම සහේලි නවිත්ගේ බයිකෙන් බහිනවා. සහෙන් බැහැලා වෙලා කෙලින්ම කනේ පාරක් ගහන්නේ නවිත්ට. ඊට පස්සේ නංගිවත් අරගෙන බයික් එකට නගින්න කියලා නංගිටත් කනේ පාරක් ගහනවා. දෙවෙනි සැරේටත් නංගිට කනේ පාරක් ගැහුවට පස්සේ නවිත් නම් ඉවසන්නේ. ඒ පාර නවිත් සහෙන්ව පෙරලගෙන ගහනවා. අන්තිමට එයාව බැනලා මෙතනින් එලව ගන්නවා. අන්තිමට මේ දෙන්න තීරණය කරනවා පැනලා යන්න. එහෙම තීරණය කරලා මේගොල්ලෝ යන්න පිටත් වෙනකොටම ඉස්සරහට හමු වෙන්නේ තාත්තව. තාත්තා ඒ පාර නවිට්ටත් හොඳටම බැනලා සහේලිව කාර් එකට දාගෙන ගෙදර අරගෙන යන්න පිටත් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නය ගැන තාත්තා එයාගේ මල්ලිටත් කියනවා. ඉතින් මේ පාලිත කෙලින්ම යන්නේ නවිත්ගේ ගෙදරට. ගෙදරට ගිහින් නවිත්ව හොයලා අන්තිමට අම්මටත් තුවක්කුව දික් කරලා හොඳටම බැනලා තමයි එයා පිටත් වෙන්නේ. ඒ පිටත් වෙන්නේ අරවින්දයාට කෝල් කළාට පස්සේ. අන්තිමට සහේලිව අරන් ගෙදර ගිහිල්ලා අම්මටයි පුතාටයි මේවට මැදිහත් වෙන්න එපා කියලා එයා වෙනම එයාගේ දේශනයක් දෙනවා සහේලිට. ඊට පස්සේ උඹට අපේ ආදරේ මදි වුණාද? එහෙනම් උඹට මෙන්නම කොල්ලෙක් හොයලා දෙන්නම් මම දැන් මේකට පිටත් වෙනවා කියලා. අන්තිමට එයා එහෙම තීරණයක් ගන්නවා ඉක්මනටම සහේලිව කසාන්ත බඳින්න. මේ සියලුම විස්තර ටික අරවින්ද රන්හොටිට කෝල් කරලා කියනවා මේ හැමදේම පැත්තක ඉඳන් ටෙලි නාට්‍යයක් බලනවා වගේ රස විඳින රන්හොටි නම් ඉන්නේ හරිම සතුටින්. මේ මැද්දට පනින සහේන්ටත් අන්තිමට කණේ පාරක් කාලා පැත්තකට වෙන්න තමයි වෙන්නේ. ඉතින් මේ සියලු විස්තර ගෙහින් අරවින්ද කතා කරන්නේ පාලිතත් එක්ක. පාලිත ඉතින් යෝජනාවක් කරනවා එයාගේ බිස්නස් එක වැඩ කරන සිල්වා මහත්තයාගේ පුතාට සහේලිව බන්ධන්න. ඉතින් එයා ඒකට ප්ලෑන් කරනවා. ගෙදරට හැමදේම වුණාට පස්සේ සහේලි ඉන්නේ හරිම බයෙන් සහ කලබලෙන්. එයා දකිනවා එයා නවිත් එක්ක පැනලා යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පස්සෙන් එලවන්ගෙන ඒගොල්ලන්ගේ අයියා සහේන් නවිත්ට වෙඩි තියනවා. ඉතින් හීනෙන් බය වෙලා තමයි මෙයා හැරෙන්නේ. ඉතින් මේ වගේ දරුණු හීනක් සහේලි දකිනවා. දවසක් නවිත්ට සහේලිව දකින්න බැරුව ඉන්නම බැරි තැන රෑ ඇවිල්ලා ඒගොල්ලෝ ඉතින් ගෙදර ජනේලෙන් ලව් කර ඉන්නවා. මේක දකිනවා ගෙදර වැඩ කරන සුරාන්ත. සුරාන්ත කියන්නේ රන්හොටිගේ ගෝලයෙක්. ඉතින් මේ ඔක්කොම විස්තර රන්හොටි දැනගන්නේ සුරාන්තගෙන්. ඉතින් අයියත් මේ වෙලාවේ එළියට එනවා. අන්තිමේදී එයා බල්ලෙක් එලවනවා වගේ නවිත්ව එලවලා එයාලව බේර ගන්නවා. මේ අතරේදී වලව්කාරකමයි පවුලේ නම්බුවයි හිස් මුදුනින් තියන් ඉන්න පාලිත උත්සාහ කරන්නේ අයියාගේ දුවව සිල්වා මහත්තයාගේ පුතා වෙන ජානුත්තරට කසාද බඳලා දෙන්න. මේ හැමදේම හංගලා පවුලක මේ වගේ මිනිසෙක් ඉන්නවා කියන්නේ ඉතින් ඒ පවුලට අවසරණයි ඉතින්. කොහොම හරි මේ කොල්ලත් සහේලිට පුදුම කැමතියි. ඉතින් එයත් එකපයින්ම යෝජනාවට කැමති වෙනවා. හැබැයි දවසක කසාද වැන්දට පස්සේ සෑහෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද ඇත්ත හංගලනේ කසාද බඳින්න හදන්නේ මේ පාලිත. ජානුත්තරගේ මේ උත්තරයත් එක්ක එයාගේ ප්‍රශ්න ටික දැන් ඔක්කොම හරි. එයාට තියෙන්නේ මේ සීන් එකෙන් නවිත්ව කපලා දාන්න විතරයි. ඉතින් පාලිත සමහර විට නවිත්ගේ ජීවිතේ නැති කරන්න වුණත් පුළුවන්. මේ අතරේදී තමයි නවිත් මගුල් කතා කරන්න අරවින්ද රත්නායක ගෙදරට එන්නේ. ඉතින් ওই අතරේදී තාත්තා හොඳටම බැනලා නවිත්යි අම්මවයි බන්න ගන්නවා. ඉතින් ඒ අතරේදී ඒ දෙගොල්ලෝ අතර බහින් බස්වීමක් වෙනවා. නවිත් සහේලිගේ තාත්තට බනිනවා.
සිද්ධ වුණ හැමදේම අරවින්ද කෝල් කරලා පාලිතට කියනවා. ඉතින් මේකෙන් ඇවිස්සෙන පාලිත දරුණු තීරණයක් ගන්න තමයි යන්නේ. එයා හදන්නේ මේ සිද්ධ වෙච්ච අවනම්බුවට නවිද්ගෙන් පලිගන්න. නවිද්ගේ ජීවිතේ නැති කරන්න තමයි එයාගේ ප්ලෑන් එක. ඉතින් මේ හැමදේම දැනගන්න සහේලි හරිම බයෙන් සැකෙන් තමයි ජීවත් වෙන්නේ. එයා දවසක් හීනයක් දකිනවා. ඒ දෙන්න ආදරයෙන් එකතු වෙන්න යනවා. ඉතින් මේ දෙන්න ආදරයෙන් එකතු වෙන්නත් කලින්ම එයාගේ ආදරය එයාට අහිමි වෙනවා. එයාගේ පාලිත බාප්පා නවිද්ට වෙඩි තියලා එයා මැරෙනවා. ඉතින් මේක ඇත්තටම හීනයක් තමයි. හැබැයි ඉස්සරහට සහේලිටයි නවිද්ටයි ඒගොල්ලන්ගේ ආදරේ ජය ගන්න නම් ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. මොකද දැන් ජානුත්තරත් සහේලිව කසාද බඳින්න කැමති වෙලානේ ඉන්නේ. බලෙන්ම වුණත් සහේලිවයි ජානුත්තරයි කසාද බන්දලා දීලා නවිද්ගේ චැප්ටර් එක ක්ලෝස් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ. ගිහින් එන්නම්.